මේ ගේම එකේ ඉතින් ගන්නවා. ශාලොත් කෂා කියන්නේ. මේ පතේ දියන්නේ. මේ රයින් කර බා මම Hello Travelers. ඉතින් අද ජර්නි එක උලංගලට. මෙහෙම යන්න Google එකට මෙතන සර්ච් කරගන්න උලංගල කියලා. එහෙම ගත්තාම ලොකේෂන් කීපයක් එනවා. මේ තුනම වැටෙන්නේ එකම තැනට. මෙතනින් අපි ඔය ඕන එකකට දාගන්න ඩිරෙක්ෂන් එක. ඉතින් එහෙමනම් අපි යමු වීඩියෝ එකට. Hello guys. ඉතින් අද වීඩියෝ එක උලංගලේ එක් රැය. උලංගල එහෙමත් නැත්නම් මිනි වර්ල්ඩ් සෙන්ට්. ඉතින් සියල්ලටම කලින් ඔයගොල්ලන්ගෙන් බොහොම ආදරෙන් ඉල්ලනවා අපේ channel එක subscribe කරලා මේ bell icon එක click කරලා videos වලට like කරලා comment කරලා share කරලා අපිත් එක්ක set වෙන්න. එතකොට අපිට පුළුවන් මේ වගේ ලස්සන තැන් ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙන්න. පාර ඊතරම් ලොකු ගැටලුවක් නැහැ. හැබැයි ඉස්සරහට යද්දි ටිකක් පාර කැඩිච්ච පාරක් තියෙන්නේ. කෙසේ වෙතත් මේ වගේ ground clearance එක අඩු වහන එක යන්න පුළුවන් කියන්නේ බොහෝ දුරට ගොඩක් වාහනවල යන්න පුළුවන්. ඕ අපි දැන් යන්නේ කොහෙද? දැන් හුලංගල. හුලංගල යනවා මේ පොඩි ඉන්නවා. මෙන්න ඩ්‍රයිවර් ඔබ තියයින් බෑනේ ඔය YouTube දාන්න බෑ. ඔබ තමයි වැඩිමලා. YouTube එක සස්පෙන්ඩ් කරලා කුණාරම දාලා කියලා. හරි මේ මෙහෙමයි. මේ ඉස්සෙල්ලා වීඩියෝ එකක් කට් වුණා මේ කුණුවරප කියලා. දැන් මේ වීඩියෝ එක ආයෙ ගන්නවා. මේ යනවා ලොකු එකා යනවා පොඩි එකා යනවා ඩ්‍රයිවර් යනවා. උඩ ඩ්‍රයිවර් කියනද නෑ. උට කියමු බූටා කියලා. මේ එතකොට දැන් යන්නේ කොහෙද? පාර යන්නේ. පාර පෙන්වන්න පොඩ්ඩක්. මේ ඉන්නේ පැතිර පාර. මේ හරියන්නේ. එයා දෝනිත් එක්ක මල දෝනි කැම් එක ඔන් කරන්නේ නැහැ බයට. දැන් අපි යන ගමන් ඉන්නේ. එතකොට මේ පේනවා මේ වාහන යනවා ඔන්න වාහන. මේ ගිම්බල් එක මේ දැන් තමයි හුරු වුනේ. හැටද මේ කුංජුස් එක සෙට් වෙන්නේ නැහැ. උලක් නේ යන්න පුළුවන්. අපි දැන් ඉන්නේ දාරාන් මගේ හපාපුව. ඔබට බහින්න වෙන මේ වෙලාවේ. Thank you uncle. ඔව් කඩලා නේ. මේ බහිමුද යට වදී වගේ වා. ඔයාලා උඩටම එනවා. නෑ අද මැදින් දාලා යන්නේ. ඔව් මෙතන දාලා යන්නනේ. අංකල් මගෙන් දාන්න පුළුවන් නේද? මගෙන් දාන්න පුළුවන් නේ? ඔව් මෙතන ඔෆිස් එකේ දාන්න ඕන. අපිට දාන්න පුළුවන් නේ? ඔව්. අංකල් අපි යන්නද? අපි යනවා අංකල්. ආයෙත් ටීවී එකේ දානවා. හරි එතන ගිහිල්ලා එහෙම නැත්නම් ඔයාලා ඔව් නේ අංකල් කෙනෙක් අපිට දව කරනවා. එතනින් ගිහිල්ලා උදේ පාන්දර මේ එතනින් පල්ලයට එන්න. එහෙම කරන්න නේ. ඔව්. ඔයාලා දැන් රයිට් නයිට් ඉන්න. ඔව්. එනම් මෙතන පාක් කළා. ඒගොල්ලන්ට අතුරු බාර දීලා ටිකට් එක අරන් අපුඩට යන්න. ඔව්. එතන අවශ්‍ය දේවල් තියෙනවා. මේ අංකල් කෙනෙක් අපිට උදව් කරා. මේ දැන් යනවා. තාම පරංගියා කෝට්ටේ ගියා වගේ තමයි යන්නේ. කසුන් තමයි ඩ්‍රයිවර් ඉන්නේ. අපි බහිනවා. බහිනවා පොඩ යට වදී. යට වැදුනොත් එහෙම කේස්. මේ තමයි මගේ වාහනේ. ඒවත් දිලා මේක ගත්තේ ඉතින්. වන්නේ දන්නේ විදමු දුක. ඊට වද්දන්න තෝ ගනිමු. නූල දිගි අර ගලට. අඩු ගත්තා. මේ ඔයාලා දෙන්න මෙතන නෝන හරි අතර අතර මොකද කියන්නේ? ඔය මිටත් ප්‍රශ්න නෑ වැහුව ප්‍රශ්න නෑ. අසුංගල එන්සෝ සමග නෑ මගේ ලෙන්ස් උප්පු කාගෙද කියලා මන් දන්නේ. කසු මේ ගිනිවලයක් ගන්න කසු sausages. මල්ලා බව දාන්න වෙනවා.
සුපිරියට තියෙනවා රාත්‍රී ආහාර වේල. ඉතින් අලුත් දවසක් හරිම ලස්සන දර්ශනයක්. මේ තමයි හුළංගල. Asia. Apa dokumen sekian di? Poli. Apa dia malu dengan apa dengar lah? Matiin lo ya. ඉතින් සුපුරුදු මතක් කිරීම මේ වගේ පරිසර පද්ධති වලට එනකොට ඔයගොල්ලෝ රැගෙන එන කිසිම අපද්‍රව්‍යයක් මේ පරිසර පද්ධතියට බැහැර කරන්න එපා. මේවා හරිම සංවේදී පරිසර පද්ධති. අපි මේවා රැක ගන්න ඕනේ. මේවා ලස්සනට තියා ගන්න ඕනේ. මේවා තමයි අපේ රටේ තියෙන ඇසෙට්ස්. මේවා නිසා තමයි සංචාරකයෝ පවා ලංකාවට එන්නේ. ඔයගොල්ලෝ මේ වගේ තැන් වලට එනකොට ගාබේජ් බෑග් එකක් අරගෙන එන්න. ඔයගොල්ලෝ රැගෙන එන හැම කුණු අපද්‍රව්‍යයක්ම නැවත ඒකේ දාගෙන අරගෙන යන්න. ඉතින් එහෙමනම් අදට අපි සමු ගන්නවා අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා videos වලට like කරලා comment කරලා share කරලා අපිත් එක්ක set වෙන්න මේ සුන්දර රස්තියාදුවේ අත්පොත අනන්තය